ශ්‍රී ලංකා සිම්බාබ්වේ සහ පාකිස්තාන තුන්කොන් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කරගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරඟයේ අද රාවල්පිණ්ඩිහිදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟය පාකිස්තානයට වඩා වැදගත් වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහ සිම්බාබ්වේ කණ්ඩායමටයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කළහොත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා අතර යම් හේකින් පරාජයට පත් වුනොත් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් මහා තරඟයට පිවිසෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ මීට පෙර පාකිස්තාන කණ්ඩායම හමුවේ පැවති තරඟයෙන් පරාජයට පත් වුණා. කෙසේ වෙතත් අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරඟය නොපැවැත්වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ පාකිස්තාන කණ්ඩායමට ප්‍රසාද ලකුණු එක බැගින් හිමිවනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමටද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවනවා. බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පසුගිය සිම්බාබ්වේ තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.